අපි හැමෝම හැමදාම අන්තර්ජාලය පාවිච්චි කරනව නේද? එක ක්ලික් එකකින් මුළු ලෝකෙම තියෙන තොරතුරු අපේ ඇඟිලි තුඩට එන එක ඇත්තටම මැජික් එකක් වගේ තමයි දැනෙන්නේ. ඒත් මේක ඇත්තටම මායාවක්ද? එහෙම නැත්නම් මේ පිටිපස්සේ තියෙන අපි නොදන්න තාක්ෂණික රහසක්ද? අද අපි කරන්නේ යන්නේ මේ තිරය පිටිපස්සට ගිහින් බලන එක. මේ පුදුම හිතන වැඩේ ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියන හරියටම දැනගන්න එක. ඇත්තටම ගොඩක් අය විශේෂයෙන්ම පොඩි කාලෙදී හිතාගෙන හිටියේ මෙහෙම තමයි. අන්තර්ජාලය කියන්නේ අහසේ පාවෙන අතට අහුවෙන්නේ නැති මොකක් හරි වලාකුලක් වගේ දෙයක් කියලා. ඒත් ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් අපි මේ මිත්‍යාව පැත්තකින් තියලා අන්තර්ජාලයේ සැබෑ ස්වරූපය මොකක්ද කියලා හරියටම බලමු. හරි. එහෙනම් අපි ඔය කියන මැජික් කියන අදහසින් පොඩ්ඩක් ඈත් වෙලා මේකේ ඇත්ත ස්වභාවය මොකක්ද කියන ප්‍රහේලිකාවේ පළවෙනිම කොටස විසඳ ගන්න පටන් ගමු. එතකොට ඇත්තටම අන්තර්ජාලය කියන්නේ මොකක්ද? ඒක වලාකුලක් නම් නෙවෙයි. ඒක ඇත්තටම භෞතික දෙයක්. හිතන්නකෝ මුහුද යටින් යන ජවන්ත කේබල්, පොළව යටින් යන ෆයිබර් ඔප්ටික් රැහන්, අපේ වටේ තියෙන රේඩියෝ තරංග. මේ හැම දෙයකින්ම එකිනෙකට සම්බන්ධ වෙච්ච පරිගණක මිලියන ගාණක ජාලයක්. හරියට මුළු ලෝකයම වෙලාගත්ත අපිට ඇහැට නොපෙනෙන යෝධ මකුළු දෙලක් වගේ. හරි. ඒක භෞතික ජාලයක් කියලා අපි දැන් දන්නවා. ඒත් තාමත් ප්‍රශ්නයක් තියෙනව නේද? කෙනෙක් යවන ඡායාරූපයක්, වීඩියෝවක් ඇසිපිය ගහන සැනින් ලෝකේ අනිත් කොනේ ඉන්න කෙනෙක්ට ලැබෙන්නේ කොහොමද? මේ පුදුම හිතන වේගයේ රහස මොකක්ද? අපි දැන් ඒ ගැන තමයි හොයාලා බලන්න යන්නේ. මෙහෙම හිතන්නකෝ. කවුරු හරි ලොකු වීඩියෝ ෆයිල් එකක් යවන්නවා කියලා. ඒ සම්පූර්ණ ෆයිල් එකම එකපාරට මේ ජාලය හරහා යවනවා කියන්නේ හරියට ලොකු ට්‍රක් එකක් හරිම පටු පාරක යවනවා වගේ වැඩක්. ඒක හිර වෙන්න පුළුවන්, ගොඩක් වෙලා යන්නත් පුළුවන්. ඉතින් අන්තර්ජාලයේ මේකට හරිම දක්ෂ විසඳුමක් හොයාගෙන තියෙනවා. අපි බලමු මේ මොකද්ද කියලා. අන්තර්ජාලයේ පළවෙනි රහස තමයි මේක. ඒක ලොකු ෆොටෝ එකක් එකපාරටම යවන්නේ නැහැ. ඒ වෙනුවට ඒක හරියට පසල් එකක් වගේ පොඩි කෑලි දහස් ගානකට කඩනවා. මේ පොඩි කෑලි වලට අපි තාක්ෂණිකව කියනවා පැකට් කියලා. ඔන්න ඔය විදිහට කඩලා යවන එක තමයි අන්තර්ජාලයේ වේගයට තියෙන ප්‍රධානම හේතුවක්. හරි. දැන් අපේ දත්ත ටික පොඩි පොඩි පැකට් වලට කැඩිලා කියනවා. දැන් ඉතින් ඒවා හරියටම යන්න ඕන තැනට යවන්න ක්‍රමයක් ඕන නේද? මේක හරියට ඩිජිටල් තැපැල් සේවයක් වගේ වැඩක්. අපි බලමු මේ ඩිජිටල් තැපැල් සේවයේ ඉන්න ප්‍රධාන චරිත කවුද කියලා. හිතන්නකෝ රවුටර් කියන්නේ හරිම දක්ෂ ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක් කියලා. එයා පාරේ හන්දියක ඉඳගෙන එන හැම වාහනයක්ම, ඒ කියන්නේ අපේ දත්ත පැකට් එකක්ම බලලා හරි මේ පැත්තේ ට්‍රැෆික් වැඩි, අනිත් පැත්තෙන් යන්න කියලා වේගවත්ම පාර මොකක්ද කියලා තීරණය කරලා ඒ පැත්තට යොමු කරනවා. ලෝකේ පුරාම මේ වගේ රවුටර් මිලියන ගාණක් තියෙනවා මේ පැකට් වලට පාර පෙන්නන්න. ඒත් රවුටරේ කොහොමද හරියටම දන්නේ මේ පැකට් එක යවන්න ඕන කොහෙටද කියලා? අන්න ඒකට තමයි IP ලිපිණිය කියන එක තියෙන්නේ. අපි හැමෝගෙම ගෙවල් වලට ලිපිණියක් තියෙනවා වගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම කම්පියුටර් එකකටම හැම ෆෝන් එකකටම අනන්‍ය IP ලිපිණියක් තියෙනවා. ඉතින් මේක හරියට අර පැකට් එකේ ගහපු ඇඩ්‍රස් එක වගේ. දැන් හිතන්න හැම තත්පරයකම මේ වගේ පැකට් බිලියන ගණනක් මුළු ලෝකේ පුරාම එහා මෙහා යනවා. හරියට මහා කුණාටියක් වගේ නේද? මේ වගේ ලොකු අවුලක් ඇතුලේ පැකට් එකිනෙක ගැටෙන්න, අතරමං වෙන්න, නැති වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඉතින් මේ හැමදේම පිළිවෙලකට කරන්න නම් අපිට නීති මාලාවක් අනිවාර්යම ඕන වෙනවා. අපි පාරේ යනකොට අනතුරු වළක්වා ගන්න රථවාහන නීති පිළිපදිනවා වගේම අන්තර්ජාලයේ දත්ත ගමනාගමනයට නීති තියෙනවා. මේ ප්‍රධාන නීති මාලාවට අපි කියනවා TCP, එහෙම නැත්නම් Transmission Control Protocol කියලා. මේ නීති වලින් තමයි යවන පැකට් ඔක්කොම හරියට අනිත් පැත්තට ලැබුණාද, අතරමඟදී එකක් හරි නැති වුණොත් ඒක ආපහු යවන්න ඕනේද කියන දේවල් තහවුරු කරන්නේ. ඒකෙන් සම්පූර්ණ දත්තයම කිසිම අඩුවක් නැතුව ලැබෙන බවට සහතික වෙනවා. හරි. දැන් අපේ පැකට් ටික කඩලා ලිපිනේ ගහලා නීති රීති වලට අනුව ගිහින් ගමනාන්තයට ළඟා වෙලා තියෙන්නේ. දැන් තමයි මේ මායාවේ අවසාන සහ වැදගත්ම කොටස තියෙන්නේ. ඒ තමයි මේ කෑලි ටික එකතු කරලා මුලින් තිබුණ විදියටම නැවත හදලා එක. අනිත් පැත්තට පැකට් ටික ලැබුණාම ඒවා පිළිවෙලකට නෙවෙයි එන්නේ. මොකද එක එක පැකට් එක එක පාරවල් වලින් එන්න පුළුවන්. ඉතින් දත්ත ලබන පරිගණකය කරන්නේ මේ විසිරිලා ආපු පසල් කෑලිකක අරගෙන ඒවට දීපු අංක අනුව හරියටම පිළිවෙලට ආපහු සකස් කරන එක. යවපු හැම කෑල්ලක්ම ආවද කියලා බලලා මුල් ෆොටෝ එක ඒ විදිහටම කිසිම වෙනසක් නැතුව නැවත නිර්මාණය කරනවා. දැන් බලන්න
මේක තමයි ඇත්තටම පුදුම හිතනම දේ. ෆයිල් එකක් කැලිවලට කඩනවා, ලෝකයේ වටේ යවනවා, අතරමං නොවි හරියටම ගමනාන්තයට ගිහින් ආපහු හරියටම එකතු කරනවා. මේ සම්පූර්ණ සංකීර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ ඇසිපිය ගහනවටත් වඩා අඩු කාලයකින්, තප්පරයකටත් වඩා අඩු කාලයකින්. සමහර විට ඇත්තම මැජික් එක එක වෙන්නේ නැති නේද? මේ ක්‍රියාවලියේ දවන්තකම තේරුම් ගන්න මේ දිහා බලන්නකෝ. අද වෙනකොට ලෝක ජනගහනයෙන් භාගයකටත් වඩා, ඒ කියන්නේ මිනිස්සු බිලියන 4කටත් වඩා මේ ජාලයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කියන්නේ මේ අපි කතා කරන මොහොතේ මේ අපි කතා කරපු මැජික් එක බිලියන ගණනක් මිනිස්සු එකම වෙලාවේ සිදු කරනවා. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක. මේ තාක්ෂණයෙන් බිලියන 4ක් මිනිස්සුන්ගේ මනස් එකිනෙකට ඇසිල්ලකින් සම්බන්ධ වෙනකොට ඒකෙන් අපේ ලෝකෙට, අපේ අනාගතයට ඇතිවෙන බලපෑම මොන වගේ වෙයිද? ඒ ගැන හිතන්න යමක් ඉතුරු කරමින් අපි අදට සමුගන්නවා.